හායි කොහොමද ඉතින් ඔයාලට? එහෙනම් ඉතින් මුලින්ම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් අද වීඩියෝ එකකින් බලමු මම අවුරුද්ද සමරන්න සූදානම් වෙච්ච විදිහ වගේම අපි අවුරුද්ද දවසේ කොහොමද අවුරුද්ද සැමරුවේ කියලා. එහෙනම් ඉතින් ඔන්න දැන් මං හිතුවා මේ අවුරුද්දේ දැන් බබාලා ටිකක් ලොකුයිනේ එයාලටත් තේරෙනවා. ඉතින් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කැවිලි ජාති දෙක තුනක් හදන්න ඕනි කියලා මුලින්ම මම ප්ලෑන් කරගත්තා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මම මුං ඇට කැවුම් හදන්න මුං ඇට ටික බැදගන්න විදිහ. මුලින්ම මුං ඇට ටික හොඳට සෝදලා ටිකක් තෙත බේරෙන්න තියලා මේ විදිහට කබලේ බැදගන්න ඕනේ. ටිකක් දුඹුරු පාට වෙනකම් බදින්න ඕනේ. මොකද එතකොට තමයි අපිට කුඩු කරගන්න ලේසි. ඉතින් මම නම් කැමති මුං ඇට ටිකක් කෑලි විදිහට තියෙනවා නම් එතකොට මුං ඇට කැවුම කනකොට ඒ මුං ඇට කෑලි හැපෙනකොට හරිම රසයි. ඉතින් මේ විදිහට මම මුං ඇට ටිකක් කුඩු කරගත්තා. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් අපිට මුං ඇට කැවුම හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන සූදානම් කරගෙන තියෙනවා හාල් පිටි, මුං ඇට පිටි, සීනි, ඒ වගේම කිතුල් පැණි, එනසාල් ටිකක් බැදලා කුඩු කරගෙන, ඒ වගේම ලුණු. ඉතින් මුලින්ම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට මම හාල් පිටි ටික දාලා හාල් පිටි ටිකක් වෙලා කබලේ බැද ගන්න ඕනේ. ඒක ටිකක් අතට අහු වෙනකොට තේරෙනවා චුට්ටක් ඇඟිලි දෙකට අරගෙන බැලුවාම ටිකක් පවුඩර් එකක් වගේ වෙනකන් බැද ගන්න ඕනේ. ඊළඟට ඒ බැදගත්ත හාල් පිටි ටික වෙනත් භාජනයකට මාරු කරලා මම දැන් හදන්නේ අර අපි එනසාල් කබලේ බැදලා කුඩු කරගත්තනේ ඒකෙන් ටිකක් මුං ඇට පිටියකට මේ විදිහට දාගන්න ඕනේ. ඒකෙන් තමයි අපිට මුං ඇට කැවුම හොඳ සුවඳ කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා කැමති නම් වැනිලා වුණත් එකතු කරන්න පුළුවන්. ඊළඟට මම තවත් භාජනයක් ලිපේ තියලා මේ විදිහට සීනි ටික උණු කරගන්න තමයි හදන්නේ. මේ සීනි ටික උණු වෙගෙන එනකොට මම පැණිත් එකතු කරලා පැණි මිශ්‍රණය හදාගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මගේ සීනි ටික දිය වෙලා තියෙන්නේ. මම ඒ වෙලාවට කිතුල් පැණි ටිකක් දාලා පැණි මිශ්‍රණය හදාගන්නවා. පැණි මිශ්‍රණය හොඳ පදමට ආවට පස්සේ ඒකෙන් ටිකක් මම වෙන භාජනයකට අයින් කරගන්නවා. පිටි ටික දාලා හදිස්සියේ පැණි මදි වුණොත් ඒ පැණි ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඊළඟට අපි පැණි මිශ්‍රණයට ලුණු චුට්ටක් එකතු කරගන්න ඕනේ. මොකද නැත්තම් කැවුම රස වෙන්නේ නැහැනේ. ඒ නිසා ලුණු චුට්ටක් එකතු කරගෙන ඊළඟට අපි බැදගත්ත මුං ඇට පිටි ඊළඟට හාල් පිටි ටිකයි දාලා අපේ මුං ඇට කැවුමට අවශ්‍ය මිශ්‍රණය හදාගමු. ඊළඟට මේ විදිහට හදාගත්ත පිටි මිශ්‍රණය අපි තෙල් ටිකක් ගාගත්ත ලෑල්ලකට මේ විදිහට දාලා ඉක්මනට තුනී කරගන්න ඕනේ. ටිකක් රස්නේ මේ වෙලාවට ඒත් ටිකක් පරිස්සමට මේ පිටි මිශ්‍රණය හොඳට තුනී කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මුං ඇට කැවුමේ හැඩය එන විදිහට ලස්සනට කෑලි ටික කපාගෙන බැදගන්න. එහෙනම් බලමුකෝ ඒ ටිකත් කොහොමද කරගන්නේ කියලා. මේ විදියට ට්‍රේ එකකට පිටි ටිකක් දාලා ඒකත් ලෑස්ති කරලා තියාගමු. මොකද අපිට මුං ඇට කෑලි ටික කැපුවට පස්සේ මේ ට්‍රේ එකට තමයි අඩු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හතරස් ෂේප් එකට හරි ටිකක් මේ වගේ කොටු හැඩයකට තුනී කරගත්තොත් අහක යන්නේ නැති වෙන්න හොඳ ලස්සනට අපිට මුං ඇට කැවුම් ටික හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම කෑලි කපා ගත්තා. ඉතින් මතක තියාගන්න ඕනේ අවුරුදු කාලේ කියන්නේ අපිට ටිකක් වැඩිපුර පැණි රස කෑම කැවෙන කාලයක්නේ. ඒ නිසා ටිකක් ලොකු ඒවා නැතුව පුංචි පුංචි කැවුම් හදාගත්තොත් කැවෙන ප්‍රමාණය අඩුයි නේද? ඒ නිසා අපි මේ කෑම බීම කනවා බොනවා වගේම සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන නිසායි මං මේ පණිවිඩය මතක් කරේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට මුං ඇට කැවුම් ටික තවරන්න ඕන බැටර් එක හදාගන්න තමයි මම හදන්නේ. ඒකටත් අපිට හාල් පිටි තමයි අවශ්‍ය වෙන්නේ. මේ විදිහට හාල් පිටියකට කහ ලුණු චුට්ටක් දාලා වතුර වලින් එහෙම නැත්නම් ඔයාලා කැමති නම් පොල් කිරි වලින් උනත් මේක දිය කරගන්න පුළුවන්. මම නම් වතුරෙන් තමයි මේ විදිහට දිය කරගත්තේ. ටිකක් තික් බැටර් එකක් හදාගන්න ඕනේ. ඒකේ පදම තමයි මේ විදිහට ඇඟිල්ලට පිටි මිශ්‍රණය අරගෙන බැලුවම ඔයාලට පේනවනේ ඒක හොඳට කෝට් වෙනවා කියලා. අන්න ඒ පදමට හදාගත්තා නම් හරි මේ පිටි මිශ්‍රණය. හරි දැන් ඔන්න පිටි මිශ්‍රණයත් හරි. එහෙනම් අපි ඉක්මනටම බලමු මං කොහොමද ලස්සන මුං ඇට කැවුම් ටික හදාගත්තේ කියලා. ඉතින් ඔන්න මේ විදිහට එකින් එක අරගෙන
තෙල් රත් වෙච්ච තෙල් එකට මුං ඇට කැවුම් ටික දාලා බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මං ඔයාලට මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි මෙන්න මේ තෙල් එක මොකද කැවුම් හදනකොට අපි හොඳ තෙල් එකක් පාවිච්චි කරන්න ඕනේ. මමත් ඇත්තටම මේක දැක්කේ අනෝමාස් කිචන් එකේ අනෝමා ආන්ටිගේ වීඩියෝ එකක. මොකද දැන් ගොඩක් අපිට කඩේ ගන්න තියෙන තෙල් වර්ග එක එක දේවල් කලවම් කරපු හොඳ තෙල් එකක් නෙවෙයිනේ ගන්න තියෙන්නේ. එක එක ඒවා කලවම් කරපු තෙල්. ඉතින් ඒ නිසා මේ වගේ කෑම ජාති හදනකොට හොඳ තෙල් එකක් තෝරගනිද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ තෙල් එක හොඳයි කියලා අනෝමා ආන්ටි එයාගේ වීඩියෝ එකක කියලා තිබිච්ච නිසා මමත් හිතුවා ඒ තෙල් එක අරගෙන බලන්න ඕනි කියලා. ඇත්තටම මේ තෙල් එක හොඳයි. ඉතින් මේක පේඩ් ප්‍රමෝෂන් එකක් නෙවෙයි. මට හිතිච්ච මගේ ඔනස්ට් රිවිව් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරේ. ඔන්න බලන්නකෝ මම ඒ විදිහට හදාගත්ත මගේ රසම රසමුන් ඇට කැවුම් ටික. ඉතින් මුං ඇට කැවුම් හදන ගමන්ම මං අනිත් ලිපේ හදාගත්තා මුංගුලි වලට අවශ්‍ය පැණිපොල් මිශ්‍රණය. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ පැණිපොල් මිශ්‍රණය මම පොල් හිතුල් පැණි ඒ වගේම එනසාල් කුඩු ටිකක් දාලා මේ විදිහට හොඳට රසට සුවඳට පැණිපොල් මිශ්‍රණය හදාගත්තා. ඊළඟට ඒකට මුං ඇට පිටි ටිකකුයි හාල් පිටි ටිකකුයි දාලා ඒ මිශ්‍රණය හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අනිත් පැත්තේ ලිපේ මේ විදිහට මගේ ලස්සන මුං ඇට කැවුම් ටික බෙදෙන ගමන් තමයි තියෙන්නේ. ඔන්න දැන් මේ විදිහට මුං ඇට පිටි ටික එකතු කරලා හාල් පිටි වලිනුත් මම මේස හැඳි දෙකක් විතර දාගත්තා. මොකද එතකොට තමයි අපිට අර මුංගුලි එහෙම නැත්නම් අපි අහලා තියෙන නාරං කැවුම් කියලා. අන්න ඒ විදිහට කැවුම හොඳට ගුලියක් විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට මම පැණිපොල් මිශ්‍රණය හදලා ඉවරයි දැන්. දැන් තියෙන්නේ ටිකක් නිවුනට පස්සේ ගුලි ටික හදාගන්න මෙන්න මේ විදිහට තමයි මම ඒ දේ කරගත්තේ. ඊට පස්සේ ඒකත් අපි අර මුං ඇට කැවුමට හදාගත්තනේ පිටි බැටර් එකක්. අන්න ඒ පිටි බැටර් එකේ දාලා තමයි මේ මුංගුලි ටිකත් කෝට් කරගෙන අපි ඊට පස්සේ ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මම මේ විදිහට ලේසියෙන්ම මුං ඇට කැවුනුයි මුංගුලී හදාගත්තේ එකම දවසේ. ඇත්තටම මේ අප්‍රේල් 11 වෙනිදා. ඉතින් මං හිතුවා මොකද ටිකක් කලින් කැවිලි ටික හදාගත්තොත් මට ලේසියිනේ. ඔන්න දැන් මේ ඔයාලා දකින්න ඊළඟට මං එදාම හිතුවා කොකිස් ටිකකුත් හදාගන්න ඕනේ කියලා. ඒකටත් හාල් පිටි, සීනි, ලුණු, කහ දාලා මං පොල් කිරි වලින් තමයි මේ මිශ්‍රණය හදාගත්තේ. එතකොට කොකිස් ටික හොඳට රසට කිරි රහට හදාගන්න පුළුවන්. ඇත්තටම කිරි රහට තිබුණා කොකිස් ටික හරිම රසට තිබුණා මම මේ හදපු කෑම ජාති ඔක්කොම. ඉතින් බබාලත් හරිම ආසාවෙන් කෑවා. හස්බන්ඩ්ුත් හරි රසයි කියලා කිව්වා. ඉතින් ගොඩක් හිතට හරි සතුටුයි. මොකද අපි හිතනවනේ මේ වගේ කෑම ඉතින් හදන්න හරි අමාරුයි කියලා. ඒ වුණාට මේ හදන්න ගත්තහම එච්චර අමාරුවක් දැනෙන්නේ නැහැ. ටිකක් අර මහන්සි මොකද මේ අපි ඉතින් ඉස්සර ආච්චිලා වගේ අපේ අම්මලා වගේ වාඩි වෙලා කැවිලි හදන්නේ නැහැනේ. ඉතින් අපි ගෑස් ලිපේ ඉක්මනට හිටගෙන ඕක ලේසියට කරනවා. ඉතින් ඒත් එක්ක මම මේ ඔයාලට පෙන්නන්නේ මම මෙදා පාර ගත්ත කොකිස් සච්චුව මේක නොන්ස්ටික් කොකිස් සච්චුවක් 1690ක් තමයි මට ගාන වුණේ. මේක බ්‍රිස්ටෝ කියන බ්‍රෑන්ඩ් එකේ එන කොකිස් සච්චුවක්. ඇත්තටම හරිම ලේසියෙන් කොකිස් ටික හදාගන්න පුළුවන් මෙන්න මෙයා නිසා. ඉතින් මම මේක ගත්තේ බොරැල්ලේ ලේඩි ජේ එකෙන්. මං හිතන්නේ ඊට වඩා ඕන තැන්වලක ගන්න තියෙනවා මේක. ඉතින් ඔන්න මේ විදිහට මම මේ වගේ රවුම් අච්චුවක් තමයි තෝරගත්තේ. ඉතින් බලමු එහෙනම් මේ අච්චුවෙන් කොහොමද අපි කොකිස් ටික හදාගත්තේ කියලා. මේ විදියට ගැඹුරු තෙලේ කොකිස් අච්චුව ටිකක් රත් වෙන්න තියලා එකින් එක කොකිස් බැටර් එක තවරලා බැද ගන්න තමයි ඒත් එකම පොඩි ටිප් එකක් දෙන්නද? ඒ තමයි මේ කොකිස් අච්චුව ගොඩක් රත් වෙලා තියෙන්නත් බෑ. රස්නේ අඩුවෙන් තියෙන්නත් බෑ. සාමාන්‍ය රස්නෙට රත් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ලස්සනට කොකිස් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඕනාට වැඩිය කොකිස් අච්චුව රත් වෙලා තිබුණොත් කොකිස් පිටි ටික මේ අච්චුවට අල්ලන්නේ නැහැ. දැන් ඔයාලට පේනවනේ මම ඒ විදිහට හදාගත්ත ලස්සන කොකිස් ටික. ඒත් එක්ක මම බබාලවත් සම්බන්ධ කරගත්ත මේ වැඩේට මොකද ඉතින් අපේ සිංහල කෑම ජාතිනේ මේවා. ඒවා හදන එක එයාලත් හරිම කැමැත්තෙන් කරා. ඉතින් ඒත් එක්කම ඉතින් ඒ දෙන ඔය ගෙදර හිටපු විදිහට තමයි මම ටක් ගාලා අඬ ගහලා දුන්නේ මේක හදන්න කියලා. හරිම පරිස්සමට මේ වැඩේ කරේ මම ළඟම ඉඳලා. ඉතින් එයාලත් ආසයි මේ වගේ දේවල් කරන්න. ඉතින් හරි පරිස්සමට තමයි මේ දේවල් වලට පුංචියාව එකතු කරගන්න ඕනේ.
මොකද මේ දේවල් එයාලත් දකින්න ඕනේ, විඳින්න ඕනේ. මොකද අවුරුදු කාලෙට විතරනේ මේ වගේ දේවල් අපිට තියෙන්නේ නේද? මේවා ඉතින් අපේ සිංහල චාරිත්‍ර වාරිත්‍රනේ. ඉතින් ඒවා අපි පුංචි බබාලටත් කියලා දෙන ගමන් තමයි මේ දේවල් වලට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලට මම බබාලවත් සම්බන්ධ කරගත්තා. එයාලත් හරිම ආසාවෙන් මේ දේවල් කරා. ඔන්න ඉතින් දැන් මේ ඊළඟ දවසේ මම හිතුවා කොණ්ඩ කැවුම් ටිකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් මං ඒකට පොල් පැණි තමයි පාවිච්චි කරේ. පොල් පැණි දාලා ඊළඟට මම දුඹුරු සීනි ටිකකුත් ඒකටම දාගත්තා. ඊට පස්සේ හාල් පිටිත් දාලා ලුණු මම එනසාල් මහදුරු ඒ වගේ දේවල් දැම්මේ නෑ. මොකද හස්බන්ඩ් එහෙම කැමති නෑ අර මහදුරු වැට හැපෙනකොට. ඉතින් මම ඒ නිසා සුවඳට වැනිලා ටිකක් තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මේ විදිහට ඉතින් මේ වෙලාවේ හස්බනුත් ළඟ හිටියා මං කොහොමද කැවිලි හදන්නේ කියලා බලන්න. මොකද මම ඊට පස්සේ ඉතින් එයාවත් කතාවට අල්ලගෙන මේ වැඩේ කරගන්න එයාවත් ළඟ තියාගෙන තමයි මම කොණ්ඩ කැවුම් ටික හදාගත්තේ. මොකද ඉතින් නැත්තම් මහන්සිත් එක්කනේ එක දිගටම හිටගෙන මේ වගේ දේවල් හදනකොට. ඉතින් මේ විදිහට හාල් පිටි අ එකතු කරලා මම මේ විදිහට පැණි මිශ්‍රණයටම දාලා කැවුම් පිටි මිශ්‍රණය හදාගත්තා. මේක හදාගෙන පැය භාගයක් විතර වහලා තියන්න ටිකක් ගානට පිපිලා එන්න. එතකොට තමයි කැවුම ලස්සනට හදාගන්න පුළුවන්. මට ඒක අමතක වුණා ඇත්තටම. මම ඉතින් පිටි මිශ්‍රණය හදපු ගමන්ම කැවුම් ටික හදන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට මුලින්ම තෙල් ටික රත් වෙලාද කියලා බලන්න මම කැවුම් හදන කූරට පිටි ටිකක් අරගෙන මේ විදිහට තෙල් එකට දාලා බැලුවා. ඔන්න දැන් තමයි තෙල් එකෙන් උඩට ආවේ පිටි මිශ්‍රණය. ඒ කියන්නේ තෙල් ටික දැන් රත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනටම කැවුම් ටික හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට කැවුම් පිටි මිශ්‍රණයෙන් මම කෝප්ප කාලේ කප් එකට තමයි අරගත්තේ. අරගෙන මේ විදිහට පිටි බැටර් එක දාගත්තා. ඉතින් මමත් ඇත්තටම ජීවිතේ පළවෙනි වතාවට තමයි තනියම පිටි මිශ්‍රණය හදාගෙන මේ විදිහට කැවුම් හැදුවේ. මුල්ම කැවුම් දෙක තුන චුට්ටක් හරියට ආවේ නෑ ඇත්තම කියන්න බැයි. හැබැයි ඊට පස්සේ හදපු කැවුම් ලස්සනට කොණ්ඩෙත් එක්ක හදාගන්න පුළුවන් වුණා. ඉතින් හරිම සතුටුයි මේ වෙලාවේ මට. මොකද කොණ්ඩ කැවුම් කියන්නේ හැමෝටම හදන්න පුළුවන් කෑමකුත් නෙවෙයිනේ නේද? ගොඩක් අයට හදන්න පුළුවන් වුණාට අර කොණ්ඩේ ගන්න එක අමාරුයි කියලා මං අහලා තියෙනවා. හැබැයි මට දෙයියන්ගේ පිහිටේ හරියටම ලස්සනට කොණ්ඩ කැවුම හදාගන්න පුළුවන් වුණා. ඉතින් හරිම ආසාවෙන් තමයි මම කොණ්ඩ කැවුම් ටික මේ විදිහට හදාගත්තේ. ඉන්නකෝ මං ඔයාලට පෙන්නන්නම් මං හදාගත්ත කොණ්ඩ කැවුම් ටික. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත කොණ්ඩ කැවුම්. ඉතින් මුලින් හදපු කැවුම් මං අර කිව්වත් අක්කේ 2 3ක් විතර අවුල් ගියානේ. ඉතින් හස්බන්ඩ් එක එක කතා කිව්ව ළඟ ඉඳලා ඉතින් කොහොම හරි යාගේ කතාවලට සැලෙන්නේ නැතුව මම ලස්සනට කොණ්ඩ කැවුම් ටික හදාගත්තා මෙන්න මේ විදිහට. ඔන්න මේ බලන්නකෝ හරිම සොෆ්ට් එකට කැවුම් ටික තිබ්බා. ඉතින් මට නම් ඇත්තටම හරිම සතුටුයි. මෙන්න මේ විදිහට කැවුම් ටික හදාගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඔයාලත් මොකද හිතන්නේ මේ විදිහට මං කෑම හදපු එක ගැන? ඒ වගේම ඔයාලා කොහොමද අවුරුදු සැමරුවේ කියලත් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම මෙදා පාර අවුරුද්දට හාහා පුරා කියලා හදපු කැවිලි ජාති ටික. මම මේ වගේ කුකිස් හදද්දී අන්තිම ටිකට තල ටිකකුත් එකතු කරලා තල කුකිස් හැදුවා. ඒත් එකම දැන් මේ තියෙන්නේ මං හදාගත්ත රසම රසමුන් ඇට කැවුම් ටික. ඒ වගේම ඊළඟට මං ඔයාලට පෙන්නන්නම් මං හදාගත්ත කොණ්ඩ කැවුම් ටික. ඊළඟට දැන් මේ ඔයාලා දකින්නේ මේ විදිහට හදාගත්ත මුංගොලි එහෙම නැත්නම් නාරං කැවුම්. ඔන්න දැන් අවුරුදු දවසේ උදේ මම ඉක්මනට කිරිබත් එකත් ලිපේ තියලා ඉක්මනටම මේ විදිහට හොඳ රසම රස සැරම සැර කට සම්බල් එකක් හදාගත්තා. මං ඇත්තටම කිරිබත් එක ලිපේ තිබ්බේ නැහැ. කිරිබත් එක රයිස් කුකර් එකේ තමයි හැදුවේ. ඉතින් මම මේ විදිහට ලුණු මිරිස් එකත් හදාගෙන කිරිබත් ටිකත් ඉක්මනටම නැකතට හදලා තුනී කරලා කෑලි කපා ගත්තා. එහෙනම් එන්නකෝ ඉක්මනටම ගිහිල්ලා බලමු මම එදා පාර කැවිලි පිංසි කොහොමද ලෑස්ති කරගත්තේ කියලා. ඉතින් කිරිබත් ඒ වගේම මම තනියම හදපු කැවිලි ජාති ලුණු මිරිස් කෙසෙල් ඔය දේවල් තමයි මම එකතු කරගත්තේ. ඒත් එක්කම මෙදා පාර බටර් කේක් එක නම් මට නංගි තමයි හදලා එව්වේ. ඔන්න දැන් මේ වෙනකොට බබාලා දෙන්න නම් ලෑස්ති වෙලා ඉන්නේ වැඩ අල්ලන නැකතට. ඉතින් මං ඒ දෙන්නට කිව්වා ඒ නැකතට ඔයාලා කැමති පොත්වල වැඩක් කරන්න කියලා. ඉතින් ලොකු පුතා හරිම කැමතියි චිත්‍ර අඳින්න. ඉතින් එයා කිව්වා එයා චිත්‍රයක් අඳින්නම් කියලා. චූටි පුතාටත් මම එයාට ඉස්කෝලේ වැඩක් තිබිච්ච නිසා මම ඒක දුන්නා.
ඉතින් ඒ දෙන්න ඒ වැඩ කරන අතරේ මමයි හස්බන්ඩුයි ඔන්න ගනුදෙනු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ගෙදර මේ දවස්වල පොඩි රෙනෝවේෂන් වැඩ වගයක් යන නිසා හරිම බාධක කම්කටොළු මැද්දේ තමයි අපි අවුරුද්ද සැමරුවේ. හැබැයි ඉතින් ඒවා අපි එච්චර හිතට ගන්නෙ නැහැ. ඔය ජීවිතේ එන විදිහකට මුහුණ දෙනවා කියන එක තමයි අපි දෙන්නගේ එකම මේ අරමුණ. ඉතින් මේ විදිහට අපි දෙන්න ඔන්න හරියට තිබිච්ච දකුණු දිශාව බලලා අපි ගනුදෙනු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මේ වෙලාව වෙනකොට දෙන්නගේම මූණු හරිනෑ. මොකද රතිඤ්ඤා පත්තු වෙනවනේ වටෙන්ම. ඉතින් ඒ දෙන්න හරි බයයි රතිඤ්ඤා පත්තු වෙනකොට. ඒ දෙන්න විතරක් නෙවෙයි ඇත්තටම මමත් බයයි. ඉතින් අපි මේ සැරේ රතිඤ්ඤා පත්තු කරෙත් නෑ. අනේ පවුනේ සත්තු එහෙමත් හරියට බය වෙනවා මේ රතිඤ්ඤා පත්තු කරාම. ඉතින් මේ විදිහට අපි ආහාර අනුභව කරන නැකතේදී හස්බන්ඩ් මුලින්ම කිරිබත් බෙදාගෙන අපි තුන්දෙනාටම කැව්වා. ඊට පස්සේ ඉතින් බබාලත් අපිට වැඳලා මමත් හස්බන්ඩ්ට වැඳලා ඒ දේවල් කරාට පස්සේ අහල පහල ගෙවල් වලින් ආපු කෑම පිඟන් වලටත් කෑම අපිත් යවලා ඒ දේවල් කරලා ඔක්කොම අපි අපේ අම්මලා ගෙදර ගියා. මොකද හෙට තමයි අපි හැමෝම එකතු වෙන්නේ අවුරුදු දවසට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හරිම ආදරෙන් මෙදා පාර අවුරුද්ද